අයිබෝවන් සුප දවසක් සියලුම දෙනාට අදත් ඇග්‍රිබිස් නිවුස් YouTube channel එක ඔස්සේ අපි අලුත් නිවුස් එකක් අරගෙන එනවා. ඉතින් විශේෂයෙන්ම අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ QR ක්‍රමය ඔස්සේ පොහොර ලබා දීම සම්බන්ධයෙන්. ඉතින් ඔබ දන්නවා පහුගිය මාස කිහිපය පුරාම ලංකාවේ තේ වගා කරන ගොවීන් වෙනුවෙන් QR ක්‍රමය ඔස්සේ පොහොර සහනාධාරයක් ක්‍රියාත්මක කරමින් සිටියා ආණ්ඩුව. ඉතින් මේක 2025 දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට ඉවර වෙන්න තමයි තිබ්බේ. ඉතින් ඒක දීර්ඝ කරලා අලුතෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් වෙලාවට 2026 8 වෙනි මාසේ 31 දක්වා මේ දීර්ඝ කිරීම සිද්ධ කරලා තියෙනවා. ඉතින් අපි දැක්කා සමාජ මාධ්‍යවල සමහර රැස්වීම් වල විශේෂයෙන් කුඩා තේවතු හිමියෝ මැසේජ් ළඟන උන්ට අවශ්‍ය කරන QR කෝඩ් එක සම්පාදනය කරගන්න බැරි වුණා, QR කෝඩ් එක ඔස්සේ පොහොර ලබා ගන්න බැරි වුණා කියන මැසේජ් තිබ්බා. ඉතින් ඔන්න ඒකට විසඳුමක් ලබා දීලා තියෙනවා. කුඩා තේව සංවර්ධන අධිකාරිය ලිපියක් මගින් දන්වලා තියෙනවා. ඔබට පොහොර ලබා ගැනීම 2026 8 වෙනි මාසේ 31 වෙනි දක්වා ඔබට දැන් ලබා දීලා තියෙනවා. ඉතින් තාමත් ඔබ QR කෝඩ් එක ඔස්සේ පොහොර ලබා ගන්න නැත්නම් හැකි ඉක්මනින් ළඟම තියෙන කර්මාන්ත ශාලාවට හෝ ඔබ දළු ලබා දෙන කර්මාන්ත ශාලාවට මේ පිළිබඳව දැනුවත් කරන්න. එහෙම නැත්නම් ඔබ ගාව QR කෝඩ් එකක් තියෙනවා නම් ඉක්මනින් ළඟම තියෙන අලෙවි නියෝජිත මහතා හම්බ වෙලා ඔබගේ පොහොර ටික ලබා ගන්න කියන ඉල්ලීම ඇග්‍රිබිස් YouTube channel එක ඔස්සේ අපි සිද්ධ කරනවා. ඉතින් එහෙනම් සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඇග්‍රිබිස් නිවුස් වෙබ් අඩවිය අපේ YouTube channel එක subscribe කරන්න කියලා ඉල්ලන ගම ඔබට සුබ පතනවා. සියලුම දෙනාට සුබ දවසක්.